න චපු චපුකාර කම්බුංජිස්සාමි इति සික්ඛාකරණීය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන චව් චව් ගගා කන්න එපානේ. සමහර ආහාරයට ඒ රසයට පිස්සු හැදුනම සද්ද ඇහෙනෝනේ ඈතටනේ කන. න සුරුසුරුකාර කම්බුංජිස්සාමි इति සික්ඛාකරණීය. සුරුස් කාලා අදිනා ඉන්නෝනේ කැම කනකොටනේ. නේද? සුරුසුරු ගගා අදිනා ඉන්නෝනේ කැම කනකොට. දැන් මේ රාමෙන් එහෙම කනකොට සුරුස් ගෑවේ නැත්තම් නිකන් ජපන් අයට අවුල් වගේ. ඉතින් මේ ඒ සුරුසුරු කාණක ඒක මෙහි කැමති එකටනේ. අපේ සංස්කෘතියේ ඒක අගය කරන එකක් නෙවෙයි. හත්ත නිල්ලයකම් භාග්‍යවතුන් වහන්සේ මේ කෑම කනකොට තියෙන පිළිකුල් වැඩ දැකලම හත්ත නිල්ලයකම් හත් ලෙව කන්න එපා කියලා කියනවා. පත්ත නිල්ලයකම් සමහරුන්ට කෑමේ තෘෂ්ණාව වාව ගන්න බැරි වුණාට පස්සේ පින්වතුනි පිඟානත් ලෙව කනෝනේ. ඒකයි පත්ත නිල්ලයකම් කිව්ව. ඉස්සර හිටපු හාමුදුරු පාත්තරෙත් ලෙව කාලා. පත්ත නිල්ලයකම් පාත්තරෙත් ලෙව කාලා තියෙනවා. ඉතින් හැම එකටම බුදුහාමුදුරු නීති දාලා තියෙනවා. ඔහොම කන්න එපා. ඕක අප්‍රසන්න වැඩක්.